ආයුබෝවන් සන්රයිස් ඉන්දියා රූපවාහිනියේ නිවේදිකාව නුරුඩීන් ෆාතිමා රිනීත්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියේදී තමා බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලන්ඩනයට ගිය ගමනකදී මහජන මුදල් නාස්ති කිරීම චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලදී. රනිල් වික්‍රමසිංහ මහතා 2025 ඔගස්තු මාසයේදී දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලදී. දයානුකම්පිත සෞඛ්‍ය හේතුවන් මත එප ලබා දී තිබියදින් රනිල්ට එරෙහිව ඉතා ශක්තිමත් පරීක්ෂණයක් සිදුවමින් පවතී. දූෂණ චෝදනාවලට පදනම වූ ලන්ඩන් සංචාරය විමර්ශනය කිරීම සඳහා විශේෂ CID කණ්ඩායමක් මෙතකදී එංගලන්තයට ගියේය. වත්මන් රජයේ නීතිපති රණසිංහ මහතා විශ්වාස නොකර බැවින් නීතිපතිවරයා CIDයේ එංගලන්ත සංචාරය පිළිබඳව නීතිපතිවරයාට දැනුම් දුන්නේ නැත. එබැවින් අනුරාධට සමීප අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් සහ සමදාරි පියසේන ලන්ඩන් සංචාරයේදී රැස් කළ සාක්ෂි පිළිබඳව වාර්තා කළහ. රනිල්ට එංගලන්තයෙන් නිල ආරාධනයක් නොලැබෙනු බව සාක්ෂි රැස් කර ඇති බව දැනගන්නට ලැබේ. කරුණු එසේනම් රනිල් සිරගත කළ හැක්කේ වර්තමානයේ දකුණු ආසියාවේ රනිල්ට වඩා බලවත් නායකයන් දෙදෙනෙකු වරදකරුවන් වී ඇති බැවිනි. බංගලාදේශයේ ෂෙයිඛ් හසීනාගේ මරණ දඬුවම් පූර්වාදර්ශයකි. අරගල විරෝධාත්වයේදී අගමැති රනිල් ජනාධිපති වීම වැළැක්වීමට ඉන්දියාව සියලු උත්සාහයක් දැරිය. එවකට ඉන්දිය ධනාධිපති ගෝපාල් බග්ලේ කථානායක මහින්ද යාපට ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන ලෙස බල කළ නමුත් ඔහු මහින්ද සම්බානීට බිය විය. එබැවින් ඔහු ඉන්දියාවේ උත්සාහය ප්‍රතික්ෂේප කළේය. ගෝතාබය ඉන්දිය පීඩනයට හිස නෙමීම ප්‍රතික්ෂේප කළ අතර රනිල් ජනාධිපති විය. ජනාධිපති ධුරයට පත්වී වසරක් ගතවනතුරු රනිල්ට නරේන්ද්‍ර මෝදි හමුවීමක් අවස්ථාවක් නොලැබුණි. 2024 ජනාධිපතිවරණයේදී නරේන්ද්‍ර මෝදි හෝ බලගතු ඉන්දීය නායකයෙකු හමුවීමට රනිල් ඉල්ලා සිටි නමුත් ඉන්දියාව ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් අනුරට මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී ඉන්දියාවෙන් නිල ආරාධනයක් ලැබුණි. 2024 පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හමුවීමට අනුරට නිල ආරාධනයක් ලැබුණි. විපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටියදී රනිල් වික්‍රමසිංහ 2025 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුව ගෙදර යෙවීම කටයුතු ජනවාරි මාසයේ සිට ආරම්භ කළ යුතු බවයි. මේ ජනාධිපති අනුර කුමාර දිසානායක නායකත්වය දෙන වත්මන් ශ්‍රී ලංකා රජය ගැන සඳහන් කළේය. යහපාලනය සහිතක කිරීම සඳහා පිහිටුවා ඇති කොමිෂන් සභා අඩපණ කිරීමට රජය ගන්නා උත්සාහයක් පිළිබඳව කනසල්ල ප්‍රධාන විපක්ෂය වන SJP සහ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ගත කළ පසුගිය මාස කිහිපය තුළ දෙපාර්ශවයේ අතර සාකච්ඡා පැවැත්වීමෙන් පවිතන අතර දෙපාර්ශවයේ නැවත එක්වීම හැකියාව පිළිබඳව සොයා බලමින් සිටිති. සාකච්ඡාවට කිහිපයක් තිබියදින් දෙපාර්ශවය අතර එක හතාවයක් තවමත් බොහෝ දුරස්ව පවතින අතර එය දෙපාර්ශවයේම දේශපාලනඥයින් සහ ආදරාකරුවන් අතර කලකිරීමට හේතුව වී තිබේ. හිටපු රජයේ අමාත්‍යවරයෙකුට අයත් කොළඹ අවන්හලක එක්සත් ජාතික පක්ෂයේ කනිෂ්ඨ දේශපාලනඥයින් කිහිප දෙනෙකු විසින් සංවිධානය කරලද උත්සවයකදී මෙම කාරණය සාකච්ඡාවට බඳුන් විය හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද සහභාගී වූ අතර නිර්භීත එක්සත් ජාතික පක්ෂ සමාජික කිහිප දෙනෙකුම මෙම ගැටලුව ඔහු සමඟ කැලින්ම සාකච්ඡා කළහ. ඔහුගේ අඛණ්ඩ නායකත්වය ඕනෑම විභව සන්ධානයකට බාධා කරන බවක් පැනෙන්නට තිබේ නම් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීම ගැන සලකා බලන්නේද යන්න එක් ආයෙක් රනිල් වික්‍රමසිංහ මහතාගේ එසුවේය. ආණ්ඩුව පෙරලා දෙමිය හැකි ශක්තිමත් විපක්ෂ පක්ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය තරුණ දේශපාලනඥයින් අවධාරණය කළ අතර ඊළඟ මහමැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් තවත් වසර 5ක් විපක්ෂයේ රැඳී සිටීමට නොහැකි බව පැවසුහ.
ජනාධිපති වීමෙන් තමා දැනටමත් රටේ ඉහළම තනතුරු ලබා ඇති බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා වහාම ඉල්ලා එස්වීමට කිසිදු පෙළකීමක් නොමැති බව අවධාරණය කළේය. එය නැවත එක්සත් වීම බාධාවක් වුවහොත් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව පක්ෂයේ විධායක කමිටුව දැනටමත් දෙනුම් දී ඇති බව ඔහු පැවසීය. නායකත්වයෙන් ඉවත්වීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ බව SJP පක්ෂයටත් දැනුම් දිය යුතුයි. අපි දැනටමත් මේ සාකච්ඡා සඳහා බොහෝ කාලයක් ගත කර තිබෙනවා. ආණ්ඩුව ගෙදර යැවීම සඳහා සැලැස්මක් ආරම්භ කළ යුතුයි. අපි ජනවාරි මාසයේ මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට සැලසුම් කරනවා. ඒ නිසා ඉක්මනින් තීරණයක් ගත යුතුයි. මම මේ සඳහා උදව් කරන්නම්. වික්‍රමසිංහ මහතා තරුණ දේශපාලනඥයෙන්ට පැවසීය. 1994 සිට වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකයෙකු කිසිදා හඳුනන පරම්පරාවක් රට තුළ සිටිනවා. අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ දෙඩි බෙදීමක් ති කලේ වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කිරීම නිසාය. සජිත් ප්‍රේමදාස පක්ෂයෙන් වෙන් වී SJP පිහිටුවා ගත්තේය. ඔහු පක්ෂයේ දේශපාලනඥයින් සහ ආධාරකරුවන්ගෙන් බහුතරයක් රැගෙන ගියේය. මෙම බෙදීම 2020 මහමැතිවරණයේදී UNPට අත් වූ අවසාන අවමානයට හේතු වූ අතර එහිදී පක්ෂයට ලැබුණු මුළු මැතිවරණ ඡන්ද ප්‍රමාණය මත පදනම්ව ජාතික ලෙයිස්තු ආසනයක් පමණක් ලබා ගැනීමට හැකි විය. පසුගිය දශක 3 තුළ පක්ෂයට බොහෝ පසුබෙම් තිබියදින් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමට සූදානම් බව කෙරෙන ඕනම කතාවක් ප්‍රවේශමෙන් ගත යුතුය. සජප පක්ෂය නිසකවම මෙය මතක තබා ගනු ඇත. රනිල් සහ සජිත් ප්‍රේමදාසගේ පක්ෂ සහ විපක්ෂය එකට එකතු වුවද ආණ්ඩුව පිහිටුවන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණට බහතුරයක් නොලැබනු ඇත. ඒ බැවින් නාමල්ගේ කැමැත්ත හෝ සජිත් ප්‍රේමදාසගේ කැමැත්ත කිසිදා ඉටු නොවනු ඇත. ස්තුතියි. තවත් වීඩියෝවකින් නැවත හමුවෙමු. ආයුබෝවන්. என்றும் உங்களுடன் சன்ரைஸ் இந்தியா டிவி சப்ஸ்கிரைப் பண்ணுங்கள், பெல் பட்டனையும் கிளிக் செய்யுங்கள். உங்கள் ஆதரவே எங்கள் சேவை. ஆதரவு தாருங்கள், அரவணைப்போம். மறக்காம சர்ப்ரைஸ் பண்ணுங்க. தேங்க்யூ.